ආයුබෝවන්. දවසින් දවස දියුණුවෙන ලෝකේ අපිට මගහැරිච්ච දෙයක් තමයි සොබහදාම. අපිට හැමතිස්සෙම ඇහෙන මාතෘකාවක් තමයි සස්ටේනබිලිටි. එහෙම නැත්නම් තිරසර සංවර්ධනය. අද අපි The Green Building Council of Sri Lanka විදිහට එකතු වෙලා ඉන්නේ ඒ ගැන කතා කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න The Green Building Council of Sri Lanka එකේ සොනාලි සහ ලයන්නි. සොනාලි ආයුබෝවන් මම සොනාලි ලේපෙරුම. ඉතින් ජනිදු කිව්වා වගේ මේ දවස්වල කතා බහ වෙන සස්ටේනබිලිටි කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේකට ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. ඒකේ එන්නේ meeting the needs of the present without compromising the ability of the future generation to meet their own needs. ඉතින් මෙහෙම තමයි United Nations වෙතින් මේකට ඩෙෆිනිෂන් එකක් දීලා තියෙන්නේ. ඉතින් සරලවම මේක කිව්වොත් අපි වර්තමානයේදී අපේ අවශ්‍යතා හා උවමනා සපුරාලිය යුත්තේ අනාගත පරම්පරාවලට බලපෑමක් ඇති නොවන අයුරින්. ඉතින් අපි එතකොට මේ ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රය වගේම අනිකුත් හැම ශාස්ත්‍රයකම අපි රිසෝසස් යූස් කරන විදිහ, ඒ වගේම ඒ රිසෝසස් වලින් දෙන එමිෂන් නැත්නම් ඉම්පැක්ට් එක ෆියුචර් එකට අනාගත පරම්පරාවලට බලපෑමක් ඇති නොවන විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට බලමු අපි මොනවාද මේ වගේ මේම කරන්න අපි අරන් තියෙන ඇක්ෂන්ස් කියලා. ලයන්වි අවසනාලි. ඉතින් මේ ඇත්තටම දැන් සස්ටේනබිලිටි ගැන ඉන්ට්‍රොඩියුස් කරන්නේ. දැන් සස්ටේනබිලිටි කියන එක අපි කතා කරනවා, අපි දැන් කියනවා green products use කරන්න කියනවා, green buildings ගැන කතා කරනවා, ඊට පස්සේ මේ sustainability practices කියලා කියනවා. ඇත්තටම ඒ වුණාට මම දැකපු දෙයක් තමයි society එකේ يعني මිනිස්සුන්ට මේ ගැන තියෙන අදහස සහ මේකේ බලපෑම. ඒ කියන්නේ මේක හොඳ ඉම්පැක්ට් එකක් කරනවා කියලා අපි කිව්වට ඒක ඇත්තටම මේ ප්‍රැක්ටිසස් වලට ගියොත් අපි මේව චූස් කරොත් මොනවද අපිට ලැබෙන බෙනිෆිට්ස් කියන්නේ මොනවද අපිට ලැබෙන දේවල් කියන එක ගැන තියෙන අදහස මදිකමක් මම දකිනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි young generation එක represent කරලා මෙතන අපි මේ sustainability ගැන මේ practices ගැන අපි කතා කරන එකතුන එකම ලොකු සතුටක්. ඉතින් මම හිතන්නේ ඒ අදහස සහ ඒකේ තියෙන හොඳ බලපෑම සහ ඇයි අපිට අනාගතයට මේක ඕනේ කියන එක අපි අද කතා කරමු. සස්ටේනබිලිටි කියන්නේ මොකක්ද කියන මාතෘකාවත් එක්ක කතා කරනකොට එන දෙයක් තමයි ඇයි මේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් තිරසර සංවර්ධනය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ලොකුම බලපෑම දැනට තියෙන තමයි climate change. ඒ කියන්නේ මේ climate changing pattern එක වෙනස් වෙන එක. ඉස්සර කාලේ මිනිස්සු කන්න වලට වගා කරේ. හැබැයි අද කාලේ වහින්නේ මොන කාලෙද කියලා කියාගන්න බැරි කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ළඟ මෑතකදී වුණ විවසනය ඒ වගේ ගොඩක් වලට හේතුවක් තමයි මෙන්න මේ climate change කියන එක. ඊට අමතරව එතනින් එහාට ගිහිල්ලා GHG emissions එහෙම නැත්නම් හරිතාගාර වායු පිටවීම මේ වගේ ගොඩක් මාතෘකා මෙන්න මේ සස්ටේනබිලිටි කියන එක යටතේ එනවා. අද වගේ ලංකාව කියන්නේ ගොඩනැගීමෙන් පවතින රටක්. එතකොට සස්ටේනබිලිටි කියන එක ඉකොනොමිකලි කොහොමද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ? මේකට ගොඩක් කන්සෙප්ට්ස් තියෙනවා. කාබන් ට්‍රේඩින්, එහෙම නැත්නම් net zero carbon, ඒ වගේ ගොඩක් කන්සෙප්ට්ස් තියෙනවා. අපි කතා කරමු ඇයි මේ සස්ටේනබිලිටි එකේ ප්‍රයෝජනය මොකද්ද? මොකද්ද ඇයි අපිට මේක වටින්නේ? මොකද්ද අපි මේකට අරන් තියෙන ක්‍රියාමාර්ග? අපි කතා කරමු. ඔව් ජනිදු ඔයා කිව්වා වගේ මේ අර climate change pattern එක. ඇත්තටම ඒ climate change pattern එක මොකක්ද කියලා අඳුනගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ අපි දන්නා industrial revolution. ඇත්තටම ලෝකයේ දැන් industry 6.0 වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ artificial intelligence use කරනවා manufacturing processes වලට manufacturing organizations AI use කරන level එක වෙනකම්ම අද ලෝකයේ දියුණු වෙලා තියෙනවා. නමුත් මේකම මේ අර climate change pattern එක අඳුනගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. ඉතින් අපි මේ climate change mitigation විදියට sustainable development goals ලෝකයට අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ sustainable development goals achieve කරන්න manufacturing industry එකේ manufacturers ලට
කොහොමද ඒව ඇචීව් කරගන්න කියන එක තමයි Green Building Council of Sri Lanka එකෙන් අපි අඳුන්වලා දීලා තියෙන්නේ green labeling system එකක්. ඉතින් මේ green labeling system එක ඇතුළේදී වෙන්නේ මොකක් හරි product එකක් විශේෂයෙන්ම building and construction materials and products මේ climate change mitigation මේ SDG goals වලට යන්න green labeled product එක green product එකක් විදිහට certify වෙන්න assessment criteria එකක් අඳුන්වලා දීලා ඒගොල්ලන්ට මොන වගේ practices ද මොන වගේ sustainable practices ද මේ organisation manufacturing process එකට integrate කරන්න ඕන කියන එක තමයි මේ system එකෙන් අපි අඳුන්වලා දීලා තියෙන්නේ. අපි product එකක් ගත්තොත් product එකේ මුළු life cycle එකම consider කරන්න ඕනේ. ඒකට හේතුව raw material extraction ඉඳන් ඒකේ manufacturing process ඊට පස්සේ end of life. මොකද මේ හැම ස්ටේජ් එකකදීම environmental impact එකක් තියෙනවා. අපි raw material extract කරන තැන එතන mine site එකෙන් අපි extract කරනකොට වෙන impact එක අවම කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා transport කරගෙන facility එකට එනකොට ඒ එන emissions අඩු කරගන්න ඕනේ. ඒ වගේම manufacturing process එක ඇතුළේදී කොච්චර energy consume කරනවද මේ product එක water consume කරනවද ඒ වගේම waste කොච්චර generate කරනවද ඒ waste වලට මොනවාද කරන්නේ එන by products මොනවාද ඒ by products වලින් පරිසරයට අහිතකර බලපෑමක් තියනවද නැද්ද කියන එක ඊට පස්සේ end of life එකේදී මේ product එකට මොකද්ද කරන්නේ මේ හැම දෙයක්ම assess කරන එක තමයි මේ green labeling system එක Green Building Council of Sri Lanka විතින් අඳුන්වලා දීලා තියෙන green labeling system එක ඇතුළේදී වෙන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ දැනටමත් ආයතන තියෙනවා මේම green practices sustainable practices එයාලගේ manufacturing process එකට integrate කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේ sustainable practices වලින් economic benefit එකක් ඒ අදාළ organisation එකටත් හම්බ වෙනවා. මොකද ඒ product එක consume කරන energy ප්‍රමාණය අඩු වෙනවා. ඒගොල්ලෝ generate කරන waste ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තටම මේකෙන් cost benefit එකක් පවා මේ organisation වලට හම්බ වෙනවා. ඉතින් මෙහෙම organizations අපි එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ. ඉතින් ඒගොල්ලොන්ගේ contribution එක environmental commitment එක recognize කරන්න ඕනේ, reward කරන්න ඕනේ. මොකද එතකොට තමයි අනිත් organizations පවා සහ ශ්‍රී ලංකාවෙන් පිට අපි global market එක ඇතුළතදී ශ්‍රී ලංකාවේ green products global level එකට අරගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ products environmentally responsible කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ reward එකක් recognition එකක් ඒගොල්ලන්ට දුන්නාම. ඉතින් Green Building Council of Sri Lanka අපේ වගකීම සහ යුතුකම තමයි ඒ වගේ responsible environment එකට වෙන impact එක ගැන concern වෙන organizations recognize කරන එක. ඉතින් ඉදිරියේදී අපි ඒ වගේ organizations recognize කරනවා, ඒගොල්ලන්ව reward කරනවා. ඉතින් අපි බලමු ඉදිකිරීම් ශාස්ත්‍රයේ පැත්තෙන් කොහොමද ඒ වගේ recognition එකක් වෙන්නේ කියලා. ලයන්වි. ඔසනාලි. ඇත්තටම මේ මම දැන් සස්ටේනබිලිටි ගැන අපි ප්‍රොඩක්ට්ස් වලින් කොහොමද මේ අපි මේ තිරසාර සංවර්ධනය කියන එකට අපි කොහොමද දායක වෙන්නේ කියන එක අපි කතා කරා. එතකොට දැන් මේකෙදි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි අපි මේ මාතෘකාව මෙච්චර කතා කළ යුත්තේ කියන එක. එතකොට ඒක ඇතුලේ දැන් අපි දන්නවනේ අපි ඉස්සර ඉඳලා මිනිස්සු දැන් මෙහෙම ජීවත් වෙගෙන දැන් කාලයක් අවුරුදු ගාණක් අපි ජීවත් වෙගෙන එනවා මිනිස්සු විදිහට. නමුත් අපිට මේ ඇයි මේක මාතෘකාවක් වෙන්නේ සහ ඇයි අපි මේකට අපි අවධානය යොමු කරන්න ඕනේ කියන එක ගැන අපි හිතන්න ඕනේ. එතකොට එතනදී මම සරල උදාහරණයක් ගත්තොත් අපි පොඩි කාලේ ඉඳලා හැදිලා වැඩිලා අපි තරුණ වයසට එද්දි මැදි වයසට එද්දි අපි හිතනවා අපේ අම්මා තාත්තට අපි අපේ යුතුයකම් ඉටු කරන්න ඕනේ කියලා අපිට වගකීම් තියෙනවා කියලා අපි හිතනවා. අපිට ඇත්තටම අපි ස්ට්‍රෙස් එකක් ගන්නටම අපි ගන්න එක يعني අපිට මේක කරන්න ඕනේ අපේ ජීවිත කොච්චර කාර්යබහුල වුණත් කියලා. ඒතර මම කියන්නේ ඒ හා සමානව අපි හිතන්න ඕනේ මේ නේචර් එක මේ සබාදහම කියන එකටත් අපිට ඒ වගේම වගකීම් ටිකක් තියෙනවා සහ අපි අපේ සිතුම් බැතුම් තියෙන්න ඕනේ අපිට මේ කෘතගුණ දක්වන්න ඕනේ. කියන්නේ මොකද අපේ හුස්මේ ඉඳලා අපි ගන්නෙ මේ සබාදහමෙන්. එතන ඉඳලාම හැමදේම. එතකොට මේ මම බිල්ඩින්ග්ස් ගැන කතා කරොත් මේ ඉදිකිරීම් ශාස්ත්‍රය ගැන කතා කරොත්
දැන් අපි මෑත කාලේ දැන් මේ පහුගිය දින කිහිපේ අපි දැක්කා ගොඩාක් ලොකු ව්‍යසනයක් වුණා. ගැන අපි දැක්කා ඒ කියන්නේ ගොඩනැගිලි කඩා වැටුණ විදිහ, මිනිස්සු ඒ වගේ අසරණ වෙන විදිහ, ජීවිත නැති වුණ විදිහ. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් මම දැක්ක දෙයක් තමයි දැන් අපි ඒ ව්‍යසනේ වුණාට පස්සේ අපි එකතු වෙනවා තමයි. නමුත් අපි ඊට කලින් ඇක්ෂන් එකක් අරන් තිබ්බනම්, අපි මීට කලින් මේ ගැන හිතුවනම් මේ කන්ස්ට්‍රක්ෂන් එකකදී කියන්නේ ඉදිකිරීමක් කරන්න කලින් අපි මොනවද හිතන්න ඕනේ. එතකොට ඒ දේවල් අපි හිතලා තිබ්බනම් මේ වෙන ඩැමේජ් එක මෙච්චර දුරකට වෙන්නේ නැහැ. අපිට මෙච්චර ලොකු බලපෑමක් එකක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි හැමෝම يعني අපි අකමැති කලින් මේව පිළි අරගෙන අපි ඒ කියන්නේ ඒක කරන්න අපි යොමු උනේ නැති ප්‍රශ්නේ මෙතන තියෙනවා. එතකොට ඒකෙදි මම දැක්ක දේවල් කතා කරොත් දැන් අපි බිල්ඩින් එකක් අපි සර්ටිෆිකේෂන් එකකට යද්දී අපි මේන්ලි අපි සයිට් සිලෙක්ෂන් එකේ ඉඳලා කියන්නේ අපි සයිට් එකක් මේ අපේ ලෑන්ඩ් එකක් තෝරගන්න තැන ඉඳලා අපි බලනවා මේ ඉදිකිරීමක් කරන්න සුදුසු තැනක්ද සහ ඒක කොහොමද يعني අපි ඒක ඉදි කරන්න ඕනේ කොහොමද මේක සුදුසු තැනක්ද සහ අපි ඒ කියන්නේ ඒකෙන් ඉදිකිරීමක් කරොත් වෙන ඉම්පැක්ට් එක මේ හැමදේම අපි සර්ටිෆිකේෂන් එකක් ඇතුලේ බලනවා. ඒ කියන්නේ බිල්ඩින් එකේ මේ දේවල් තියෙන්න ඕනේ කියන එක. එතකොට මම දැන් මේ රැකියාව කියන්නේ මම අත් එක්කත් කතා කරලාදී මම හරි ආසාවෙන් හිටපු රැකියාවක් කියලා මේක. එතකොට මම මේ කියන්නේ මේ ග්‍රීන් බිල්ඩින් කවුන්සිල් ඔෆ් ශ්‍රී ලංකා කියන එකේ කටයුතු කියන්නේ වැඩ කරන්නත් මට ලොකු ආසාවක් තිබුණා. ඒකට හේතුව මම කල්පනා කරලා තියෙනවා මේ අපි පාරතොට යද්දී අපි හැමදාම ඩිවෙලොප් කරනවා බිල්ඩින්ග්ස් හැදෙනවා. නමුත් ඇත්තටම අපි ඒ කරන්නේ පරිසරයට එන පරිසරය විසින් අපි දුන්න දෙයක් නෙමෙයි. ඒක නේචර් එකෙන් දුන්න දෙයක් නෙමෙයි. නමුත් අපි ඒකට දෙයක් ඇඩ් කරනවනේ ඒක කොච්චර අපි පරිසරයත් එක්ක හිතකාමී විදිහට කරන්න ඕනේ කියන එක අපි හිතන්න. එතකොට ඒකෙදි අපි හිදිකිරීමක් කරද්දී අපි හිතනවා මේක පරිසරයත් එක්ක කොච්චර මේක මේ හිතකාමී විදිහට අපි මේ ඉදිකිරීම අපි කරන්න ඕනේද කියන එක. එතකොට ඒකෙදි අපි මම සරල උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔය ක්ලයිමේට් චේන්ජ් එක කතා කරානේ. එතකොට අපේ එමිෂන්ස් අපේ එනර්ජි එක ගැන කතා කරලා බලශක්ති පරිභෝජනය ගැන කතා කරොත් අපේ දැන් ඇත්තටම මේ සුළි කුණාටු තත්ත්වයන් මේ වර්ෂාපතන මේ හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට ලැබෙන්නේ නැහැ. දැන් අපිට හිතා ගන්න බැරි වෙලාවට තමයි මේ දේවල් ලැබෙන්නේ. සහ මේ ඩැමේජස් වෙන්නේ. එතකොට ඒ දේවල් වලට අපි ලෑස්ති වෙලා ඉන්න ඩිසයින් එකක් තියෙනවා අපි ඇතුලේ. ඒ කියන්නේ අපිට තියෙනවා සස්ටේනබල් කන්සෙප්ට්ස් සහ අපි එමිෂන්ස් දැන් CO2 එමිෂන්ස් තමයි ප්‍රධාන වශයෙන්ම මේ ක්ලයිමේට් චේන්ජ් එකට බලපාන්නේ. මේ වායු. එතකොට ඒකට බිල්ඩින්ග්ස් වලින් 40%ක් අපි දායක වෙනවා මේ ඉදිකිරීම් වලින් මේ එමිෂන්ස් වලට. එතකොට ඒ කියන්නේ CO2 වායු ගත්තොත් ඒ කියන්නේ වායු CO2 වායුව ඒ CO2 එමිෂන්ස් ගත්තොත් එතකොට අපි ඒක අඩු කරන්නේ කොහොමද අපේ ඉදිකිරීමක් කියන්නේ බිල්ඩින් එකක් අපි ගොඩනැගිල්ලක් නිර්මාණය කරන ඩිසයින් කරන තැන ඉඳලා අපි කොහොමද ඒක CO2 emissions අඩු කරන්නේ කොහොමද මේ බලශක්තිය අපි හරි විදිහට යොදාගන්නේ කොහොමද ඊට පස්සේ ඊටාම වැදගත් දෙයක් තමයි අපි දියුණු වෙමින් පවතින රටක්. එතකොට ඒක ඇතුළේදී අපිට මේ ශ්‍රමදායකත්වය කියන එක ඊටාම වැදගත්. එතකොට අපි රටේ දකින දෙයක් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට මේ බිල්ඩින්ග්ස් ඇතුලේ සතුටින් හොඳ මානසිකත්වයකින් නෙවෙයි ඉන්නේ. කියන්නේ අපි ඒක දකින දෙයක් එදිනෙදා ජීවිතේදී. එතකොට අපි නේචර් ගත්තේ දැන් මිනිස්සු Taman රෙස්ට් එකක් ගන්න කියලා කැලෑවට යනවා නම් අපිට පුළුවන් නේද ඒක යම් තාක් දුරකට ගේන්න මේ නගරවලට. ඒ කියන්නේ අපි කරන්නේ අපි නේචර් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඒතර ඒක ඇතුලේ වැඩ කරද්දී එදිනෙදා ජීවිතේ මම හිතනවා අපේ මේ කාර්යක්ෂමතාවය පවා වැඩි වෙනවා මිනිස්සුන්ගේ. ඒතර අපි බිල්ඩින් එකක් සර්ටිෆයි කරන තැන්වලදී අපි බලශක්තිය පරිභෝජනය කරන්නේ කොහොමද? හරි විදිහට. එතකොට අපි එමිෂන්ස් අඩු කරන්නේ කොහොමද හරි විදිහට. එතකොට අපි ඇතුලේ කියන්නේ ඉන්ඩෝ එයා ක්වොලිටි එක. ඒ කියන්නේ මේක වැඩ කරන මිනිස්සුන්ගේ අපේ කියන්නේ මානසිකත්වය ගැන අපි හිතන්නේ කොහොමද? කල්චරල් පැත්තෙන් අපි හිතනවා හැමදේම හිතලා තමයි අපි බිල්ඩින් එකක් සර්ටිෆිකේෂන් එකට යන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ වෙද්දී ආයතන ගොඩක් ඇත්තටම අපිට සතුටුයි. ගොඩාක් කියන්නේ අපි සලකා බැලුවොත් ඒක පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ආයතන ඇත්තටම දැනටම ඉන්නවා මේ සර්ටිෆිකේෂන්ස් වලට ගිහිල්ලා සහ ඊටමත් මේ දේවල් හරියට පරිසරයත් එක්ක එකතු වෙලා කරන මේ හිතකාමී ඉදිකිරීම වලට යොමු වෙලා ඉන්න. ඉතින් මම හිතනවා අපි
ඒගොල්ලන් ඇගීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි ග්‍රීන් බිල්ඩින් කවුන්සිල් ඔෆ් ශ්‍රී ලංකා විදිහට. මොකද ඉදිරියේදී අපි ෆියුචර් එක ගැන හිතනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ දේවල් අගය කළ යුතුයි. ඉතින් අපි ළඟදීම ඇගීම සිද්ධ කරනවා. ඉතින් අපි ගැන කතා කරමු තව සුළු වෙලාවකින්. රිවෝඩින් එකක් කියන්නේ එහෙම නැත්නම් අගය කිරීමක් කියන්නේ පොඩි ළමයෙකුගේ ඉඳන් විශාල ආයතනයක් දක්වාම තියෙන අති විශාල අංගයක්. එතකොට මේකෙන් වෙන්නේ කරන දේ යමක් කරනවා නම් ඒ දේ තවත් එන්කරේජ් වෙන එක. අපි කතා කරා සස්ටේනබිලිටි කියන concept එක ප්‍රොමෝට් කරනවා කියලා. එතකොට අපි මේ කරන දේෙන් වෙන්නේ මේ ප්‍රොමෝට් කරන එක රෙකග්නයිස් වෙන එක. අපි the Green Building Council of Sri Lanka විදිහට අපේ අරමුණ වෙන්නේ committed leadership in sustainability කියන එක. එතකොට අපි මේ සඳහා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ආයතන වලට අපි වැඩසටහන සංවිධානය කරලා තියෙනවා දෙසැම්බර් 11 BMICH එකේදී. සනාලි? ඔව් ජනිතු. ඉතින් අර කිව්වා වගේ reward and recognition කියන්නේ හරිම important facts දෙකක්. When it comes to encouraging other organizations, ඒ කියන්නේ අනිත් ව්‍යාපාර හා ආයතනත් අපි මේ sustainability journey එකට encourage කරන්න. ඉතින් හොඳම තැන තමයි එහෙම කරපු ආයතන මේ sustainable practices integrate කරගෙන embrace කරගෙන ඉස්සරහට ඉදිරියට ගිය ආයතන වලට recognition එකක් reward එකක් දෙන එක. ඉතින් මේ සැරේ අපේ award ceremony එක ජනිදු කිව්වා වගේ products මේ වගේ manufacturers ලා environmentally responsible manufacturers ලා ගණනාවක් අපි එදාට reward කරනවා. ඉතින් මම සුබ පතනවා ඒ හැමෝටම ඒ organizations හැම organisation එකකටම sustainability concepts එක හැමදාම ඉන්න එකට. ඉතින් ලයන්වි ඔව් සොනාලි. ඉතින් ඔව් දෙසැම්බර් 11 වෙනිදා අපි මේ හරිත මේ අපි මේ ග්‍රීන් කන්සෙප්ට්ස් එක්ක යන ආයතන නිෂ්පාදන සඳහාත් ගොඩනැගිලි ඒ ව්‍යාපෘති සඳහාත් අපි ඒවා අගය කිරීම සඳහා අපි අගය කිරීමක් සිදු කරන දෙසැම්බර් 11 වෙනිදා BMICH එකේදී ඒ අගය කිරීම සඳහා අපි උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම කියන්න ඕන දෙයක් තමයි අපි අනාගතය ගැන හිතන අපේ පරම්පරාව ගැන හිතන මිනිස්සු විදිහට මම හිතන්නේ ආයතන විදිහට ඒගොල්ලෝ මේ හරිත මේ කන්සෙප්ට්ස් එක යන්න සහ මේ පරිසර හිතකාමී විදිහට මේ ඉදිකිරීමක් ගොඩනැගිල්ලක් ඒ කන්සෙප්ට් ඇතුලේ ඒගොල්ලෝ ඒවා ඉම්ප්ලිමන්ට් කරන එකම සහ ඒ කියන්නේ ඒකට මහන්සි වෙන එක ඒක පවත්වාගෙන යන්න මහන්සි වෙන එක ඒකම අපි ඉතාමත්ම කියන්නේ ඉතා විශේෂ දෙයක් අපි ඒක අගය කළ යුතු දෙයක්. ඉතින් අපි ආරාධනා කරනවා ඉදිරියටත් අපේ සොබාදහම රැක ගනිමින් අපේ මිනිස්සු වෙනුවෙන් අපි වෙනුවෙන් අපි ඉදිරියටත් මේ සංකල්ප එක්ක අපේ නිෂ්පාදන අපේ ගොඩනැගිලි මේ සංකල්පත් එක්ක අපි මේ ඉදිකිරීම් කටයුතු වලට මේ නිෂ්පාදන කටයුතු වලට යොමු වෙමු. ඉතින් ආරාධනා කරනවා ඉදිරි වසරවල අපේ Green Building Council of Sri Lanka එක්ක එකතු වෙන්න. එහෙනම් අපි environmental responsible consumers ලා විදිහට 11 වෙනිදා BMICH එකේ Lotus Hall එකේදී හමු වෙමු.